සුබ දවසක් සියලුම දෙනාට මගේ පර්යේෂණ මාතෘකාව මහනුවර රාජධානී අවධියේ කාන්තාව සතු ඉඩම් අධිකාරී බලය පිළිබඳ විමසුමක් මේ පර්යේෂණයේ සීට්ටු ගම්පත්‍රයට සහ පූජාපත්‍ර ඇසුරින් තමයි දියත් කරන්නේ. මම එම්.ඒ.පී. කුමාර කතිකාචාර්ය මානව ශාස්ත්‍ර අධ්‍යනාංශය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. පැරණි ඉන්දීය සමාජ පසුබිම තුළ සියලු සමාජ ආර්ථික ආගමික ශ්‍රේෂ්ඨ කෙරෙහි කාන්තාව හිමි කර ගන්නා ලද අවම වරප්‍රසාද ලාංකේය කාන්තාව විශෙහි එලෙසින්ම බලාත්මක වූ බවට අපට මූලාශ්‍රය සාධක පවතින්නේ නැහැ. විශේෂයෙන් ශ්‍රී ලාංකේය කාන්තාව සමාජ ආර්ථික දේශපාලන ශ්‍රේෂ්ඨය තුළ කිසියම් වූ බලාධිකාරියක් කිසියම් වූ අධිකාරී බලයක් තමන් සතු කර ගැනීමට සමත් වූ ස්වභාවයක් මූලාශ්‍රගත කාරණා තුළින් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම මේ ඉඩම් අධිකාරී බලය කියන කාරණයේදී ඒ හා සම්බන්ධව පුරුෂ පාර්ශවයේ සතු බලයට සමාන බලයක් සැලකිය යුතු බලයක් කාන්තා පාර්ශවවරුන්ගත් බවට මූලාශ්‍රගත සාධක තිබෙනවා. මහනුවරගිරියේ රටේ සාමාන්‍ය ජනතාවට ඉඩම් හිමිකම පැවති බවට සාක්ෂි පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් ඉඩම් මිලදී ගැනීමට, ඉඩම් විකිණීමට, ප්‍රදානය කිරීමට ආදී වශයෙන් සෑම බලයක්ම ස්වාධීනව ඔවුන් භුක්ති විඳි ස්වභාවයකුත් දකින්න පුළුවන් කමක් තිබෙනවා. උදාහරණයක් විදිහට උඩැබලිපිටියේ පදිංචි ජාලන් ආරච්චිල සහ ජාගින් ආරච්චිල යන දෙදෙනා විසින් නාරද්දාව ගමේ වැවාසල පන්සලට එකී ගම පරිත්‍යාග කිරීමට අදාළ පූජාපත්‍රයක් හමු වී තිබීමෙන් මේ පුරුෂ පාර්ශවයේ සතු ඉඩම් අධිකාරී ඵලය පිළිබඳව ජම් හෙළිදරව් කිරීමක් අපට සොයා ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි මහනුවර රාජධානියේ කාන්තාවද මේ ආකාරයෙන්ම ඉඩම් හා සම්බන්ධයෙන් සැලකිය යුතු අධිකාරී බලයක් හිමි කරගත් බවත් එම ඉඩම් හිමි පැවි පැලන්තිය තුළ ඇය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන ලද බවත් මූලාශ්‍ර අධ්‍යයනයෙන් පැහැදිලි වෙනවා. මහනුවර රාජධානි සමයේ කාන්තාව සතු ඉඩම් අධිකාරී බලය පිළිබඳව ගම්පත්කඩ සහ පූජාපත්‍ර ඇසුරින් අධ්‍යයනය කර බැලීමක් මෙම පර්යේෂණය තුළින් සිදු කරලා තිබෙනවා. විශේෂයෙන් මගේ පර්යේෂණයේදී පර්යේෂණ ගැටලුව බවට පත් වුණේ මහනුවර රාජධානි අවධියේදී කාන්තාව සතු ඉඩම් අධිකාරී බලය පුරුෂ පාර්ශවයට හිමි ඉඩම් අධිකාරී බලය අභිබවා යාමක්ද යන පර්යේෂණ ගැටලුව ඔස්සේ මගේ පර්යේෂණයේ දියත් කරලා තිබෙනවා. විශේෂයෙන් මගේ පර්යේෂණ අරමුණු බවට පත් වුණේ මහනුවර රාජධානි සමයේ කාන්තාව සතු ඉඩම් අධිකාරී බලය පිළිබඳ අධ්‍යයනය කිරීම මේ පරිශ්‍රණයේ මූලික අරමුණු බවට පත් වුණා. ඉඩම් හා සම්බන්ධව මහනුවර අවධියේ කාන්තාව හිමි කරගත් බලය ස්වාධීන වූවක්ද කියන එක සහ ඒ පුරුෂයාට හිමි වූ තත්වයට සාම්‍ය හෝ ඒ අභිබවා යාමක්ද යන්නේ විමසීම සෙසු අරමුණු විදිහට දියාත් වුණා. විදි විශේෂයෙන් මම මගේ පර්යේෂණ ක්‍රමවේදයේ විදිහට පාවිච්චි කළේ ඓතිහාසික පර්යේෂණ ක්‍රමවේදය දත්ත සපයා ගැනීම සඳහා දත්ත ලබා ගැනීම සඳහා පුස්තකාල අධ්‍යයනය සිදු කළා. විශේෂයෙන් 17 වෙනි සියවසේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කොළඹ සහ මහනුවර රාජ්‍ය ලේඛනාගාරයෙන් තැන්පතු ලේඛන යුගයට අදාළ සීට්ටු ගම්පත්‍ර පූජාපත්‍ර මේ සියල්ල අධ්‍යයනයට ලක් කළා. එමගින් ලබාගත් தත්ත්ව සංසන්දනාත්මකව සහ විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කරමින් නිගමනට එළඹීම මෙම පර්යේෂණය තුළ සිද්ධ කරලා තිබෙනවා. මම මගේ පර්යේෂණ ප්‍රතිඵල වෙතට ඉන් අනතුරුව මගේ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම මූලාශ්‍රයේ සාධකවලට අනුව තමා වෙත දේපල පවරා ගැනීමට තමා සතු දේපල පුද්ගලික පමණක් නොව ආගමික ආයතන වලට පැවරීමට ඉඩම් විකිණීමට මිලදී ගැනීමට කාන්තාව සතුව පැවති අයිතිය පිළිබඳව සාධක හෙළිදරව් වෙනවා. විශේෂයෙන් රජරට සભ્યත්ව අවධියේ ඉඳන් කාන්තාව මේ කියන දේශපාලන වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් ඉඩම් අධිකාරී බලය තමන් තුළ රඳවා ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව අපට දකින්න පුළුවන් කමක් තිබෙනවා. උදාහරණයක් විදිහට ක්‍රිස්වස් 1795 දී අප්පුහාමි නැමැත්තා විසින් සිය මව වෙච්ච කිරිහාමිගෙන් ලද ඉඩකඩම් සිය දියණියට වන ටිකිරි එතනාටත් මුණුබුරාවන අප්පුහාමිටත් භාරකාරත්වයට පැවරීම පිළිබඳව තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ඉඩම් අප්පුහාමිට ලැබෙන්නේ සිය මව වෙච්ච කිරිහාමිගෙන්. ඒ අනුව කිරිහාමි සතුව පැවති ඉඩම් අයිතිය හා පරපුරට අත්පත් කර දීමේ හැකියාව පිළිබඳව යම් අදහසක් අපට නිර්මාණය කරගන්න පුළුවන්. ඊට අමතරව මෙම ඉඩම් සිය පුතුට ලබා දුන් පසු ඒ ඔහු විසින් මෙම ඉඩම් නැවතත් කාන්තාවක් අතර පත් කරපු ස්වභාවයක් දකින්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඒ කියන්නේ සිය දියණිය වන ටිකිරි එතනාට නැවත ලබා දීමක් පිළිබඳව අපට දකින්න පුළුවන්කමක් තිබුණා. ඉතින් ඒ අනුව සිය දියණියට පියාගෙන් ලද ඉඩම් අධිකාරීත්වය ගොඩනැගී තිබෙන බවක් පැහැදිලිව දකින්න පුළුවන්කමක් තිබෙනවා. ඒ ඉඩම් සියල්ල හිමි වෙලා තියෙන්නේ භුක්තියට නෙවෙයි අයිතියට. ඒ අනුව කාන්තාව සතු ඉඩම් අයිතිය පිළිබඳව සහ ඒ ඉඩම් සම්බන්ධව ඇගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් සඳහනක් මේ තුලින් අපට ගම්‍යමාන වෙනවා. ඊට අමතරව මම
ලෝරි ගැසටිය කියන ග්‍රන්ථය අධ්‍යයනය කරනකොට මට හම්බුණා උඩබඩ මේ උඩගබඩා නිලමේ පදවිය දරන්නා වූ දෙහිගම නවරත්න අතපත්තු ආසල මුදිහන්සේ රාලහාමි විසින් සිය දේපල පවරා දීමේදී එම දේපල පවරා ගන්නා අයවලුන් අතර කාන්තාවක් සහ ඇය හිමි කර ගන්නා දේපල බලය පිළිබඳව හොඳ සාධකයක් එළිදරව් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දෙහිගම නවරත්න අතපත්තු ආසල මුදිහන්සේ රාලහාමි විසින් තමන්ගේ යහපත් චේතනාවෙන් සහ මෙල්ලෝ පරලෝ පින් රැස් කිරීමේ පරමාධ්‍යාශයෙන් තමන්ගේ ඉඩකඩම් ටික පවරා දෙන ස්වභාවයක් දකින්න පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන් පිරිමි දරුවන් 4 දෙනෙකුට සහ තමන්ගේ ආදරණීය ලේලිය වන වෛරෝඩි මැණිකේට මේ ඉඩම් ලබා දීමක් පිළිබඳව සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන් මේකේ මේ ප්‍රකාශය තුළ මේ සෙමි කියන මූලාශ්‍රය තුළ සඳහන් කරනවා නුඹලා සියල්ලෝම පිරිමි දරුවන් 4 දෙනාම මගේ ආදරණීය ලේලිය වන මාගේ ඇසක් බඳු දයාබර වූ වෛරෝඩි මැණිකේට මා ජීවත්ව සිටින කල්හි ඔබ මාහට උපකාර කරන්නේ යම්සේද එසේම උපකාර කළ යුතු වන්නේය. ඔබ උපකාර නොකරනු ලබන්නේ නම් වෛරෝඩි මැණිකේ වෙත මෙහි දමල් ලබා දෙන්නා වූද ඇත්තා වූද දේපල ඔබ විසින් ආපසු ගැනීම වෛරෝඩි මැණිකේට බලය ලැබේ. ඒ අනුව මේ කියන ලේලියට අර කියන පුරුෂ පාර්ශවයන් 4 දෙනාටම තියෙන බලයට වඩා වැඩි අධිකාරී බලයක් ලබා දෙන්නට උත්සාහ කරපු බවක් දකින්න පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන් කාන්තාවන් කිහිප දෙනෙකුටත් පිරිමි දරුවන් කිහිප දෙනෙකුටත් ඉඩම් ප්‍රදානය වෙනකොට වැඩිම ඉඩම් ප්‍රදානය සිද්ධ වෙලා තියෙන්නේ වෛරෝඩි මැණිකේට. වෛරෝඩි මැණිකේ කියලා මෙතන අදහස් කළේ දෙහිවම්ම අතපත්තු ආසල මුදියන්සේ රාලහාමිගේ ලේලිය. එතකොට මේකේ ඉඩම් ප්‍රධානියේදී වෛරෝඩි මැණිකේට ඉඩම් හා සම්බන්ධ කිසියම් අධිකාරී බලයක් පැවති ස්වභාවයකුත් එකගේ කෑම නැත්නම් එකගේ දීඝ කෑම කියන සාධකය තුළ ඇයට මොනතරම් දුරකට බලයක් මේ ඉඩම් හා සම්බන්ධ තිබුණද කියන කාරණේ පිළිබඳව මේ ඔස්සේ අපට යම් අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඉඩම් ලද සියලු දෙනාම වෛරෝඩි මැණිකේට උපකාර කරන්න ඕනි. එසේ නොකළහොත් සියලු දේපල නැවත ඒ අයගෙන් පවරා ගැනීමේ හැකියාව වෛරෝඩි මැණිකේට ලබා දීලා තිබෙනවා. එසේනම් ඉඩම් හා සම්බන්ධව මේ ලබා දෙන සන්නස් තල්පත් ඉඩම් භාණ්ඩ නිශ්චල දේපල ආපසු ලබා ගැනීමට වෛරෝඩි මැණිකේට තෙවරක් බලය ලබා තිබීමෙන් කාන්තාව සරණ ඉඩම් සම්බන්ධ අධිකාරී බලය පිළිබඳව පැහැදිලිවම අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඉඩම් හා සම්බන්ධ ප්‍රධානය වෙනස් කරන්නට කිසිවෙකුට අයිතියක් පවරා නැති අතර මේකේ අයිතියද වෛරෝඩි මැණිකේටම සලසා තිබෙනවා. මේ අනුව ප්‍රධානි තෙලම්වල ප්‍රධානී ස්වභාවය පවා වෙනස් කරන්නට කාන්තාවට බලය හිමි කර දී තිබුණු ආකාරයක් පිළිබඳව පැහැදිලි අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කියන ඉඩම් වලට කිසියම් පුද්ගලයෙක් අතුරු ආන්ත්‍රාවක් සිද්ධ කළොත් ඒ සියල්ලෝම නරකාදියක ඉපදෙනවා කියලත් වෛරෝඩි මැණිකේට යම් අර්බුදයක් පැන නැගුවොත් ඒ සියල්ලෝම නරකාදියක ඉපදෙන බවට තුන්වරක් සාප කිරීමක් අපට දකින්න පුළුවන්කමක් තිබෙන. අනුව මේ කාන්තාවගේ ඉඩම් අධිකාරී බලය මොනතරම් දුරකට ස්ථාවර කරන්න මේ කියන ලේඛනගත මූලාශ්‍රය හරහා උත්සාහ අරගෙන තිබෙනවද කියන එක තුලින් අපිට එකල කාන්තාවගේ දේපල අධිකාරිය බලය පිළිබඳව පැහැදිලි සඳහනක් අදහසක් ගොඩනගා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ තල්පතින් පැනගෙන තවත් කාරණයක් තමයි මේ තල්පතේ සඳහන් වෙන ආකාරයට වැඩිම දේපල ප්‍රධානයක් සිද්ධ වෙන්නේ වෛරෝඩි මැණිකේට. ඒ අනුව මේ සහෝදර පාර්ශවයේ සතු හුමානාරු වෙච්ච ඉඩම් විශේෂ තිබු අධිකාරී බලයට වඩා වැඩි අධිකාරී බලයක් ඉඩම් දේපල ප්‍රමාණ සම්බන්ධයෙන්ුත් ඇය විසින් හිමි කරගෙන තිබෙන වගක් පැහැදිලිව දකින්න පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන් මහනුවරගේ කාන්තාවගේ ඉඩම් අධිකාරී බලය සම්බන්ධයෙන් පැන නැගෙන විශේෂම තත්ත්වය තමයි විවාහය නැමැති සාධකයේ පවා අභියවා ගොස් අනියම් බිරින්දෑවරුන්ට පවා ඉඩමේ අයිති හා භුක්තිය ස්ථාවර කොට දීමක් පිළිබඳව දකින්න පුළුවන්කමක් තිබෙනවා. විශේෂයෙන් එරෑපල කෝරළේ මහත්තයා විසින් අනියම් බිරින්දගේ දරුවෙක් ලෙස සිටිය හැකි ඩිංගිරි මැණිකාට බෝධලෙන් කොටසක් වෙන් කිරීම පිළිබඳව හඳුකන්ද කෝනාර රණසිංහ ගන්පත් කඩේ දක්වා තිබීම නිදසුනක් ලෙස අපට පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන් මේ සඳහන් කරන ආකාරයට කිසියම් දිනක අය විවාහපත් වුවොත් ඇයට හිමි දෑවැද්ද ලෙස බෝගහ කුඹුරෙන් 15ක ප්‍රමාණයක් ලැබෙන බව සඳහන් කරනවා. ඇයට පෙළවාසියක් කිරීමට නොහැකි වුවොත් ඇරාපල කෝරළේ මහත්තයාට අයිති සෑම ගමකින්ම කොටසක් ඇයට හිමි වන බව දක්වා තිබෙනවා. එතකොට මේ අනියම් බිරින්දෑවරුන්ගේ දරුවන්ට පවා ඒ කියන කාන්තා පාර්ශවයට පවා ඉඩම් සාධාරණයක් ඇතිවන ආකාරය ඉඩම් බුද්ධිය තුළ සාධාරණයක් හිමි වන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය එකල නිර්මාණය වෙලා තිබෙනවා.
ඒ අනුව මේ අනියම් බිරිඳගේ දරුවන්ට පවා ඉඩම් හා සම්බන්ධ තිබිච්ච අධිකාරී බලය පිළිබඳව අපට පැහැදිලිවම මේ තුළ අදහසක් ගොඩනගා ගන්නට පුළුවන්. විශේෂයෙන් ක්‍රිස්තුවස් 1798ට අයත් සීට්ටුවක දෙහිදිරිමේගේ පිටියගේ හේරත්හාමි විසින් කාන්තාවන් කිහිප දෙනෙකුට සිදු කළ දිනම් ප්‍රධානයක් නඩුවක් දක්වා ගමන් කළ ආකාරය දකින්න පුළුවන්කමක් තිබෙනවා. මේ ඔබ දකින්නේ දෙහිදිනිය පිටියගේ හේරත්හාමි තමන්ගේ ඉඩම් ප්‍රදානය කිරීම ස්වභාවය විශේෂයෙන්ම දෙහිදිනිය කුඹුර නැමැති අමුණු එකකින් පහළ දෙපෑල මැණික් එතනාටත් ඉන් අනතුරුව පිළිවෙලින් ඇටයමකට ආරච්චිල සහ වනසුන්දර ආරච්චිලට මේ ඉඩම් ලැබිලා තිබෙනවා. ඉහළ දෙපෑල වත්තුහාමි එතනා විසින් හේනේපොළ මොහොට්ටාලට ලබා දීලා තිබෙනවා. නමුත් මේකේ ඇටයමකට ආරච්චි වනසුන්දර ආරච්චිල සහ හේනේපොට මොහොට්ටාල කියන තෙවන පාර්ශවය තුල ඉඩම හා සම්බන්ධ නඩු කටයුත්තක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. එතකොට මේ කියන පසුකාලීනක වත්තුහාමි එතනාගේ උරුමකාර හේනේපොළ මොහොට්ටාල මැණික් එතනාගේ උරුමකාර ඇටෙඹගේ ගොඩ ආරච්චිල එතනාමගේ උරුමකාර වන්නසුන්දර ආරච්චිල කියන තුන්ගොල්ලෝ අතර පහළ වී දෙපාර සම්බන්ධව ආරවුලක් හටගෙන තියෙනවා. විශේෂයෙන් මේ ආරවුලට හේතුවක් බවට පත් වුණේ මොහොට්ටාල වත්තුහාමි එතනා විසින් දෙහිදිනිය කුඹර එක් අමුණක් දෙන ලද බව කියපු නිසා මේක සත්‍ය අසත්‍යතාව විමසීමේදී මේ මොහොට්ටාල හේනේපොළ මොහොට්ටාල දෙපෑල කියන වචනය අමුණු කියලා වෙනස් කරලා තිබෙන බවක් අනාවරණය වෙලා තිබෙනවා. ඒ අනුව මේ පිළිබඳ හොයලා බැලුවට පස්සේ මැණික් එතනා සහ එතනාගේ පරම්පරා පහක් මුළුල්ලේ භුක්ති විඳපු පහළ දෙපෑලක් වශයෙන් ඇත අතීතයේදී මම පැවිතිලා තියෙනවා කියන එක අනාවරණය කරගන්නට සමත් වෙලා තිබෙන. ඒ අනුව වැරදි තල්පද ගම්සභාවට බාර ගන්නා ලදුව පහළ දෙපෑල නැවත මේ කියන කාන්තාවන්ට භුක්ති විඳීමට අවශ්‍ය පරිසරය සකස් කරලා දීලා තිබෙනවා. අනුව මේ කාන්තාවට ඉඩම් හා සම්බන්ධව ඉඩම් නඩුවලදී තිබිච්ච తত্ত্বය ඒ තුළ තිබිච්ච අධිකාරී බලය පිළිබඳවත් අපට පැහැදිලි සඳහනක් ගොඩනගා ගන්න පුළුවන්. විශේෂයෙන් ඊට අමතරව වඳ ස්ත්‍රියක් වෙච්ච ලොකුමැණිකේ විසින් ස්වකීය චංචල නිශ්චපල දීපල සුඛවිය පුරුෂයාට ප්‍රාණභුක්තියත් උපකාර කරන සිය සොහිරයට අයිතිය සහිතව කරල ප්‍රදානයක් පිළිබඳව මූලාශ්‍රය වල දැක්වෙනවා. විශේෂයෙන්ම මේ රැපල කෝර්ලේ මහත්තයා විසින් අනියම් බිරිඳගේ දරුවෙකයයි සිටිය හැකි ඩිංගිරි මැණිකාට බෝධලයෙන් කොටසක් වෙන් කිරීම පිළිබඳව හඳුකන්ද කෝනාර රණසිංහ අත්පටය ගම්පත් කඩෙහි දක්වලා තිබෙනවා. අනුව මේ කාන්තාව මොනතරම් දුරකට ඉඩම් හා සම්බන්ධව තිබිච්ච අධිකාරී බලය ඒ පිළිබඳ හැසිරවීමට තිබිච්ච බලය ඉඩම් විකුණන්න ප්‍රදානය කරන්න නැවත ඉඩම් ප්‍රදානය කරපු තම නැවත ලබා ගන්න මේ සියලුම කාරණාවලදී ප්‍රධාන පෙළේ අධිකාරී බලයක් ලබා දී තිබෙන බව අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ කරුණ අනුව අපට අවසාන වශයෙන් නිගමනය කරන්න පුළුවන් මහනුවරගේ කාන්තාව ඉඩම් අයිතිය සහ භුක්තිය විශේෂෙහි සැලකිය යුතු කර්මයේ අධිකාරී බලයක් හිමි කරගත් බව පැහැදිලි වෙනවා. ඇතැම් විට මෙම බලය පුරුෂ පාර්ශවයට එහා ගිය පුරුෂ පාර්ශවයට හිමි ඉඩම් අධිකාරී බලයට පවා අභියෝග කිරීමට සමත් වුණා. ඇතැම් අවස්ථාවල නඩුව මගට බැසීමෙන් පවා ඇය ඉඩම හා සම්බන්ධ ස්ථාවරත්වයේ අයිතිය බලාධිකාරිය රැක ගැනීමට උත්සාහගත් බවක් දකින්නට පුළුවන්කමක් තිබෙනවා. එනිසානුව මහනුවර රාජධානි සමයේ කාන්තාව සතු ඉඩම් අධිකාරී බලයට අභියෝග කිරීමට පවා නොහැකි වූ බවත් ඇය පුරුෂ පාර්ශවයට සමානව ඇතැම් අවස්ථාවලදී ඊටත් එහා ගිය බලාධිකාරියක් හිමි කරගත් බවත් පැහැදිලිවම හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ තියෙන්නේ මම මේ සඳහා පාවිච්චි කරපු ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය. මගේ පරිශ්‍රණ ඉදිරිපත් කිරීම මෙතනින් අවසන් වෙනවා. බොහොම ස්තුතියි.